Hello everyone. අද අපි එකතු වෙලා ඉන්නේ communication protocol lesson එකේ second topic එකත් එක්ක. ඒක තමයි data communication and TCP/IP concept. අපි මේ lesson එකේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ connection oriented and connectionless communication කියන්නේ මොනවාද? ඊට පස්සේ TCP/IP architecture කියන්නේ මොකද්ද? protocols කියන්නේ මොනවද? ඒ වගේම different types කියන්නේ විවිධ type වල TCP/IP මොනවද සහ data transfer concept එක ගැන මේ ටික තමයි අද අපි ඉගෙන ගන්න. Introduction to data communication. ඒ කියන්නේ අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන data communication එකක් කියන්නේ මොනවද කියලා. data communication එකක් කියන්නේ මොනවද කියලා දැනගatti අපිට ඉගෙන ගන්න තියෙන දේවල් තමයි දැන් ඇත්තටම data communication එකක් කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ගත්තොත් device දෙකක් අතර data share කරන එක තමයි සරලවම data communicate කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයයි ඔයගේ යාළුවෙක් අතර WhatsApp through මොනවා හරි communicate කරද්දී එතන වෙන්නේ data communication එකක් තමයි. එහෙම නැත්නම් අපි phone එකකින් laptop එකකට මොකක් හරි file එකක් send කරද්දී වෙන්නේ data communication එකක් තමයි. ඕක තමයි සරලවම data communication කියලා කියන්නේ. ඊට පස්සේ අපි දැනගන්න ඕන what is a connection? ඒ කියන්නේ connection එකක් කියලා කියන්නේ මොකක්ද? දැන් data communicate කරනවා කියන්නේ device දෙකක් අතර data මේ හුවමාරු කරගන්න එක. ඊට පස්සේ connection එකක් කියලා කියන්නේ ඇත්තටම මේ device දෙක අතර තියෙන link එක. ඒ කියන්නේ ඔයාලගේ phone එකයි laptop එකයි අතර data communicate කරන්න නම් එතන link වෙලා තියෙන්න ඕනනේ. මොකක් හරි සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්න ඕනේ. ඒක තමයි connection එක. අපි සරලවම උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පුළුවන් Wi-Fi connection එක භාවිතා කරන්න. එතකොට මෙතන connection කියන දෙයට definitions ඒ කියන්නේ හැඳින්වීම් විදිහට communication link between two devices require established rules may or may not require setup phase. මේ විදිහට අඳුරගන්න පුළුවන්. ඊට පස්සේ key characteristic වෙන්නේ end to end communication path එකක් තියෙනවා state management and resource allocation. ඊළඟට ගත්තොත් connection oriented communication. ඇත්තටම connection oriented communication කියන්නේ මොකක්ද? මෙතනදී කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම සරලවම මේකේ steps 3යි යන්නේ setup, data transfer and termination. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ සාමාන්‍යයෙන් අපි ටෙලිෆෝන් කමියුනිකේෂන් එකදී වෙන්නේ ඩයල් කරනවා ටෝක් ඊට පස්සේ ෆෝන් එක තියෙනවා ෆෝන් එක කට් කරනවා. මේ කියන මෙතඩ් එක තමයි මෙතනදී වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කෝල් එකට කනෙක්ට් වෙලා ඊට පස්සේ කතා කරලා ඊට පස්සේ ඉවර වුණාම කට් කරලා දානවනේ. ඕක තමයි connection oriented communication කියලා කියන්නේ. ඊළඟට තියෙන අපිට ඉගෙන ගන්න connectionless communication. connectionless. එතකොට connectionless communication එකක් කියලා කියන්නේ මෙතනදී ඇත්තටම real world example එක විදිහට දාලා තියෙන postal system එකක්. එතකොට drop letter in a mailbox no direct connection to reception. එතකොට මෙතනදී වෙන්නේ අපි direct send කරනවා. ඒ කියන්නේ අපි හරියටම කාටද යන්න ඕනි කියලානේ බලලා direct send කරන්නේ. ඒක connectionless communication එකක්. ඊළඟට තියෙනවා connection oriented and connectionless. එතකොට දැන් අපි කතා කරපු මේ තුන දෙක connection oriented and connectionless. එතකොට reliability එක ගත්තොත් connection oriented එක reliable. හැබැයි connectionless එක ගොඩක් reliable වෙන්නේ නැහැ. ඊට පස්සේ acknowledgement එක ගත්තොත් ඇත්තටම connection oriented එකේ acknowledgement එකක් තියෙනවා. connectionless එකේ එහෙම එකක් නැහැ. data type එක ගත්තොත් stream based type එකට තමයි connection oriented ඒවා යන්නේ. සාමාන්‍යයෙන් connectionless එක යන්නේ message based. setup එක ගත්තොත් connection oriented required. හැබැයි connectionless එක not required. සාමාන්‍යයෙන් overhead එක කියන්නේ speed එක ගත්තොත් connection oriented එක speed, connectionless එක speed එක අඩුයි. ඊට පස්සේ අපිට තියෙනවා packet switching ගැන ඉගෙන ගන්න.
packet switching කියලා කියන්නේ සරලවම data divided into packet for efficient network transmission. packet switching වලදී වෙන්නේ සාමාන්‍යයෙන් අපි data transmit කරද්දී සාමාන්‍යයෙන් data small packet වලට කඩනවා. ඇත්තටම small packets වලට කඩලා ඒක send කරන එක තමයි සරලවම packet switching කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ලොකු size එකේ වීඩියෝ එකක් තිබ්බොත් ඒක small pieces වලට කඩලා තමයි transfer වෙන්නේ. ඒක අපිට පේන දෙයක් නෙමෙයි but ඒක වෙන දෙයක්. ඊට පස්සේදී connection less එකෙත් ඇත්තටම packet switching එකක් තියෙනවා. ඒකේ packet switching එක වෙන්නේ සාමාන්‍යයෙන් different path වල packet තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම එක එක path වල මේ packets ගමන් කරන. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි connection less කියද්දි දැන් සාමාන්‍ය example එකක් විදිහට ගත්තොත් බස් එකකින් යන parcel. එතකොට ඒවා එක එක විදිහටනේ යන්නේ. එතකොට මේ වගේ දෙයකදී ඇත්තටම තියෙන ප්‍රශ්න තමයි අපිට හරියට ඒ කියන්නේ ෂුවර් කරන්න බෑ ඩිලිවර් කරන එක. ඊළඟට තියෙනවා connection oriented එකේ packet switching එක. connection oriented එකේ packet switching එක ගත්තොත් ඒකේ key features විදිහට අපි දාලා තියෙනවා virtual circuit established before data transfer, routing based on labels, all packets follow same path, guaranteed delivery order, more reliable but higher overhead. කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම same path එකේ කියන්නේ එකම path එකේ තමයි packets යන්නේ. සරල උදාහරණයක් ගත්තොත් අපි train එක track එකක යනවා වගේ කියන්නේ train එකේ track එකෙන් යනවා වගේ දෙයක් ගත්තොත් වෙන්නේ connection oriented packet switching එක. ඊළඟට තියෙනවා delay comparison එක. ඒ කියන්නේ connection less එකේ connection oriented එකේ delay එක කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම connection less එකේ no setup delay. හැබැයි connection oriented එකේ setup එක delay වෙනවා. එතකොට මේක ඇත්තටම අපි කතා කරොත් connection oriented එක තමයි ගොඩක් slow. හැබැයි connection less එක fast. ඊට පස්සේ තියෙනවා මොනවාද TCP IP. What is TCP and IP here? සරල විදිහට ගත්තොත් the communication model that powers the internet. ඇත්තටම TCP IP කියලා කියන්නේ TCP කියන්නේ transmission control protocol, IP කියන්නේ internet protocol. එතකොට TCP IP කියන දෙකෙන්ම වෙන්නේ ඇත්තටම internet run වෙන්න use වෙන system එකක් තමයි. ඒ කියන්නේ internet එක run වෙන්න මේ use වෙන system එකක් තමයි TCP IP වලින් කරන්නේ. දැන් හිතන්න Google එක open කරද්දී මේක use වෙනවා ඇත්තටම. ඊට පස්සේ අපිට තියෙනවා TCP IP layers ඉගෙන ගන්න. TCP IP එකේ layers 4ක් තියෙනවා. application layer, transport layer, network layer and link layer කියන ටික. එතකොට ඒකේ එක එක layer එකේ තියෙන example එක මම include කරලා තියෙනවා. ඊට පස්සේ OSI vs TCP IP. ඒ කියන්නේ OSI කියන එකයි TCP IP එකයි ගත්තොත් OSI එකේ තියෙනවා layers 7ක්, TCP IP එකේ තියෙන levels 4යි. එතකොට OSI model එක සාමාන්‍යයෙන් detail, හැබැයි TCP IP එක simplified. මේක සාමාන්‍යයෙන් අපි ඉස්සරහදී තියෙනවා මේකේ architecture එක දාලා අපි ඒකත් එක්ක බලමු. ඊට පස්සේ තියෙනවා internet protocol. ඇත්තටම internet protocol එහෙම නැත්නම් IP එකක් කියලා කියන්නේ the backbone of network layer communication. IP එකක් නැතුව ඇත්තටම අපිට මේ network layer එකේ communication කරගන්න බෑ. එතකොට IP කියන එක සාමාන්‍යයෙන් packet send කරනවා එක තමයි කරන්නේ. මේ එන්ඩිම කරන්නේ අන්න ඒ දේ. එතකොට සාමාන්‍යයෙන් මේකෙදී අපිට ගන්න පුළුවන් example එකක් විදිහට දැන් IP එකක් හිතන්න සාමාන්‍යයෙන් IP එකක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දැන් හිතන්න real world example එකක් ගත්තොත් courier එකක් සමහර වෙලාවට delay වෙන්නේ. ඒ වගේ දෙයක්. ඊට පස්සේ IP addressing. එතකොට IP addressing වලදී අපි කතා කරනවා IPv4 addresses ගැන. එතකොට ඒකේ 32 bits තියෙනවා. ඊට පස්සේ dotted decimal notation තියෙනවා. example එකක් විදිහට මෙතන දීලා තියෙනවා 192.168.1.1.
එතකොට මේකේ ඇත්තටම IP addresses වලදී කියන්නේ අර device එකේ එන address එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙදරකට address එකක් තියෙන්නේ. අන්න ඒ වගේ ඔයාලගේ Wi-Fi එකට තියෙනවා IP address එකක්. ඊට පස්සේ IPv4 addresses වල 32 bit වගේ IPv6 addresses වල 1 to 8 bit address තමයි තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ routing. මේකෙදි සාමාන්‍යයෙන් අපි දැනගෙන ඉන්න ඕන ඇත්තටම routing වලදී කියන්නේ determine the best path for a packets to reach destination. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කොහොමද යන්න ඕන හරිම path එක decide කරනවා වගේ. දැන් අපි ඇත්තටම මොනවා හරි share කරාම මේ කියන දේවල් මේ කියන process එක ඇතුලේ වෙනවා. but ඒක අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා real world එකේ ගත්තොත් ඔයාලා Google map එකේ ඔයාලගේ route එක search කරලා යන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙදි වෙන්නේ. ඊළඟට තියෙනවා UDP protocols. UDP protocols කියන්නේ user datagram protocol. එතකොට මේක ඇත්තටම මේකේ තියෙන ලක්ෂණ තමයි connectionless, minimal overhead, no acknowledgement, no guarantee of delivery. එතකොට මේක ගත්තොත් අපි live video streaming එකක් වගේ ගන්න පුළුවන් example එකක් විදියට. ඊළඟට තියෙන්නේ TCP protocol. TCP protocol කියලා කියන්නේ Transmission Control Protocol. Transmission Control Protocol. එතකොට TCP එකකදී ඇත්තටම වෙන්නේ සාමාන්‍යයෙන් එයා හරියටම reliable විදිහට මේ data transfer කරන එක. ඊට පස්සේ TCP එකේ තියෙන features අපිට දීලා තියෙනවා three way handshake, error detection, flow control, retransmission කියන දේවල් ටික. ඒතකොට මේ features ඔක්කොම ගත්තොත් ඇත්තටම TCP එක කරන්නේ data save කරන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි example එකක් විදිහට ගත්තොත් අපිට OTP message through confirm කරගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි TCP එකෙන් ඇත්තටම වෙන්නේ. ඊළඟට TCP and UDP වල තියෙන comparison එක මෙතන දීලා තියෙනවා. එතකොට TCP එක තමයි ඇත්තටම safe, UDP එක තමයි fast. අපි example එකක් ගත්තොත් TCP වලට සාමාන්‍යයෙන් email අපි හුවමාරු කරගන්න එක, video call එක UDP වලට example එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා reliable data transfer. Reliable data transfer කියලා කියන්නේ ඇත්තටම ensuring correct data delivery over unreliable channels. ඒ කියන්නේ data correct විදිහට. ඒ කියන්නේ data කොහොමද හරිම විදිහට reach වෙන්නේ. හිතන්නකෝ දැන් අපි bank transaction එකක් කරද්දී අන්න එතනදී වැරදුනොත් එතන ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ වගේ තැනකදී තමයි data transfer, ඒ කියන්නේ reliable data transfer concept කියන දේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා RDT function. ඒ කියන්නේ reliable data transfer එකේ තියෙන functions. මේකේ තියෙන functions ඒ කියන්නේ key operations විදිහට ගත්තොත් key operations තමයි සාමාන්‍යයෙන් send, ඊට පස්සේ receive and the delivery. එතකොට මේකේ key operations තියෙන මේ ටික. ඒ කියන්නේ send කරන එක, receive කරන එක and deliver කරන එක. එතකොට මේකට example එකක් විදිහට ගත්තොත් අපි සාමාන්‍ය message එකක් send කරන එක, ඊට පස්සේ ඒක ඔයාගේ යාළුවාට receive වෙන එක, ඒක deliver වෙලා එයාගේ screen එකේ show වෙන එක. ඔය වගේ concept එකක් තමයි සාමාන්‍යයෙන් RDT වලදී ඇත්තටම වෙන්නේ. ඊළඟ එක තමයි challenges in reliability. ඇත්තටම අපිට මේ කියන concept වලදී එන challenges එක සාමාන්‍ය දෙයක් නේ. ඕනම එකකදී challenges එනවනේ. packet loss, packet reordering, data corruption, duplicates, ඔය කියන හතර තමයි ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපිට තියෙන මේ issues. ඒ කියන්නේ ඇත්තටම ඔය data transmission එකේදී packet loss වෙන්න පුළුවන්. ඊට පස්සේ data corruption, ඒ කියන්නේ මොනවා හරි errors through එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ addressing overview.
ඒ කියන්නේ addressing කියලා කියන්නේ communication require identification and multiple levels. ඇත්තටම addressing වලදී වෙන්නේ අපි ඕනම දෙයක් communicate කරන්න අපිට address එකක් තියෙනවා. එතකොට අපි normally parcel එකක් send කරනවා වගේ දෙයක් නේ. දැන් අපි WhatsApp through communicate කරද්දිත් අපිට යාගේ හරියට contact details තියෙනවා. ඔක තමයි සරලවම address එකක් ඕනේ වෙන්න තියෙන හේතුව. මෙතනදී තියෙනවා types of addresses. ඒ කියන්නේ මෙතනදී four types අපිට identify කරගන්න පුළුවන්. Specific address, port address, logical address, physical address. මේ විදිහට. Specific addresses කියන්නේ application වලට specific වෙලා තියෙන identifiers. Port address කියන්නේ අපිට එක එක port වලින්. So logical address කියලා කියන්නේ අර මම කිව්වා වගේ IP addresses. ඒ කියන්නේ කොහොමද use වෙන්නේ කියන දේ. Physical address කියන්නේ සාමාන්‍යයෙන් අපේ MAC addresses වගේ දේවල්, device වල IDs ඒ වගේ දේවල්. මෙතන ඉඳන් one by one මේ ටික example විදිහට දීලා තියෙනවා physical addresses වලට. එතකොට සාමාන්‍යයෙන් physical addresses වලට example එකක් තමයි මෙතන දීලා තියෙන්නේ. First 24 bits manufacturer OUI එක, last 24 bit device specific එක. ඊට පස්සේ logical addresses විදිහට ගන්න අපි IP addresses. ඒකෙදි IPv4 එකයි IPv6 එකයි use කරන්න පුළුවන්. ඊට පස්සේ port addresses කියන එකේදී අර HTTP, HTTPS, FTP, SMTP, DNS, SSH කියන ටික තමයි තියෙන්නේ. ඒකේ මම මෙතන common ports එක සහ එතන මේ unique number එකයි ඔක්කොම දීලා තියෙනවා. ඊළඟට තියෙනවා socket concept. එතකොට socket concept එකේදී ඔයාලා මතක තියාගන්න ඕන communication endpoint equal IP address plus port number. එතකොට මෙතනදී IP address එකයි port number එකයි equal වෙනවා communication එකේ endpoint එකට. සාමාන්‍යයෙන් මෙතන ඔයාලගේ house එකේ address එක ඊට පස්සේ අර මොනවා හරි number එකක් තියෙනවා නම් ඒ දෙක equal වෙනවනේ අන්න ඒ වගේ දෙයක්. මෙතන දාලා තියෙනවා layer relationship. එතකොට අපි අර කතා කරපු layers හතරට කොහොමද relationship එක ගොඩනැගිලා තියෙන්නේ? link layer එකට නම් network layer, transport layer, application layer කියන ටිකට. සරලවම අපි ගත්තොත් අපි මේ lesson එකේදී අද කතා කරේ ඔය දේවල් ටික. ඒ කියන්නේ connection types මොනවද? TCP IP models මොනවද? TCP UDP වල තියෙන වෙනස්කම් මොනවද? ඒ වගේම addressing කියන දේවල්. ওই ටික තමයි සරලවම අපි අද කතා කරේ. ඔයාලට simple activity එකක් දීලා තියෙනවා discussion topics විදිහට TCP and UDP වල comparison එකක්, ඒ වගේම real world example එකක්. OSI TCP IP වල ඇත්තටම තියෙන දේවල් මොනවද කියලා දැනගන්න සහ addressing. මේක simple activity එකක්. ඔයාලා මේක try කරලා බලන්න. Okay.